ලියවුණා ඔබ ගැන කවි පෙළක් මැලවුණ මේ කෑවේ නෑ. ඒක තමයි අඳින්නේ. හද පලා යන දුක එකහු කරගෙන ඉන්නවා මම මග බලන් හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝම සතුටින් සනීපෙන් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් ඔන්න අපේ ගෙදර උදේම මල් පිපිලා මම ඔන්න vlog එකේ මුලදීම මල් දැම්මා. ඉතින් මම අද අරන් ආවේ day vlog එකක්. අද මම day vlog එක ළම රෙකෝඩ් කරන්න හේතුව ඔයගොල්ලෝ දැන්ටම දන්නවා ඇති මම දැන් thumbnail එක හදලා දාලා තියෙන්නේ. මට දැන් මෙතන කතා කරන්න බෑ. ඉතින් මම මෙතන නිකන් voice over එකක් කරන්නේ. ඉතින් අපේ අයියාට ළමයි ප්‍රොමෝෂන් එකක් හම්බ වෙලා ඔෆිස් එකේ. ඊයව දැන් අයියාගේ ඉන්න තනතුරෙන් මැනේජර් තනතුරට පත් කරලා. ඉතින් ඒකට මම කේක් එකක් ඕඩර් කරා. ඔයගොල්ලෝ දන්නවා මම කේක් ගන්නේ කොහෙන්ද කියලා ඩිල්ස් ෆුඩ් ගෙන්. මම යකට කතා කරලා දවසක් තියලා කිව්වේ අක්ක මට ගෙනල්ලා දුන්න ඇත්තටම. ගොඩක් තෑන්කක් ඒවා මේ vlog එක බලනවා කියලා මම දන්නවා. ඉතින් මට ඇත්තටම යාගේ කේක් තරම් සෙට් වෙන්නේ නැහැ කොහෙවත්. මාරම රසයි. හරි. අපි දැන් යමු කේක් එක කපන්න. මේක ළමයි අපේ පොඩි අක්කා එව්වේ රට ඉඳන්. ඒක මාරම ලස්සනයි. මම ඕගොල්ලන්ට මේකේ රෑ ගත්ත ෂොට් එකකුත් දාන්නම්. රෑට තමයි ගොඩක්ම ලස්සන. හරි කාම් මේක අර වතුර වැටෙනකොට බුදු පිළිම ගාවින් අර තියනකොට ඒක මාරම කාම් මෙතනට යද්දී. හරි ඉතින් මම ඔන්න ඔයගොල්ලන්ට කාම් දේවල් ටිකක් පෙන්නුවා. දැන් අපි යන් ළමයි කේක් එක කපන්න. කොහොම හරි මම ඕක එළියේ ඉඳන් අරන් එද්දි අපේ අයියා උඩින් දැකලා. ඒ හින්දා ඉතින් පොඩක් සර්ප්‍රයිස් එක අංජකොරොස් වුණා. උනාට මම ඕගොල්ලන්ට පෙන්නන්න. මෙන්න මේ මල් එක අපේ පොඩි අක්කා තමයි රට ඉඳන් අයියාගේ ඔෆිස් එකට යවලා තිබ්බේ. මාර ලස්සනයි. මම මේ ලිලි මල් එක ඇත්තට දැක්කමයි. සුවඳ මාරම සුවඳක් තියෙන්නේ. අපේ මේක දැන් මේ කැම කාමරේ තමයි තියලා තියෙන මුළු කැම කාමරේම සුවඳයි. මම මේ මල් එකේ වීඩියෝ එක ෂොට් එක නම් ගත්ත ළමයි දවස් දෙකක් ගිහිල්ලා ඒක පරණ වෙලා තියෙන්නේ. හරි. අපි දැන් යන් කේක් එක කපන්න. එලියට ගන්න මම එලියට ගත්තේ. අයියෝ මේ ඩෝරා බබත් ඉන්නවා. පීයක් ගන්න එපා. Congratulations. අමෙන් කන්න. මේ තෝපි අයියට ගාව. බයි සුදු මන්තේ බයි. හැම එකම ටොපි උපන්දිනේ. කන්න ඇවිල්ලා. ඉන්න ඕනේ නැහැ එහෙම. අයියේ. කවුද ඊට කෑල්ලක් දෙන්න වෙනවා කොහොමද ගත්තන්නේ? රහයිනේ. නේ? පාර රහයිනේ. ඇත්තටම ළමයි මාර රසයි. මම හැම vlog එකකදීම මේක කියලා තිනවා මාරම රසක් තියෙන්නේ. අර කිරි රහක් එනවා. මම ඒ රහට මාරම ආසයි. අනිත් එක තමයි ඔන්න ඩීල්ස් ෆුඩ් ගේ ළමයි බිස්නස් කන්ටැක්ට් නම්බර් එකේ තියෙන ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගිහිල්ලා කිව්වා. මේ ළඟදී ඕඩර්ස් දාලා තියෙනවා නම් ආයෙත් රීಓඩර් එක දාන්න මතක් කරලා. හොඳේ ඔන්න මම ඒකත් මේකේ මතක් කළා. හරි එහෙනම් කේක් කපලා ඉවරයි. දැන් අපි කනවා කිරිබත්. මම උදේට කිරිබත් කෑවා. කිරිබත් කාලා ළමයි දැන් මම යනවනේ ළමයි මේ අපේ හති දානවලට ජිම් එකට යනවනේ දැන්. ඉතින් ඇඟට ඉතින් හරි සනීපයක් තියෙන්නේ මට මේ දවස් ටිකේ. සනීපේ කොච්චරද කියනවනම් මම මේ අතේ තියන් ඉන්නේ 5 පංගුවක්. හරිද? මුල් දවස් ටිකේ හින්දා තමා දැන් නම් ටිකක් ෂේප්. මං ඉතින් 5 පංගුවත් අරගෙනම එළියට ගිහිල්ලා උතන ඉඳගෙන ඉතින් බිව්වා සැනසීමේ. කොහොමද ළමයි ජිම් යද්දී අර මුල් සති දෙකේ පොඩ්ඩක් තියනවා. අපේ ඉතින් අඟ හුරු වෙන්න එපයි. ඊට පස්සේ ඉතින් හරි.
හරි ඉතින් මම මේ පස්පංගුවත් බීලා මං කාමරේ ටිකක් අස් කරා පොඩ්ඩක් කාමරේ හැඩි වෙලා ළමයි තිබ්බේ. පේනවනේ පොඩ්ඩක් හැඩි වෙලා වගේ තිබ්බේ. මං ඒ හින්දා ඔය ටිකත් අස් කරා. මං අස් කරනකොට අපේ අම්මා කෑමත් හදලා. අම්මාද හදලා අමුතු කෑමක්. මේකට නමක් නෑ ළමයි. බුරියානි කියලා අපි නම දැම්මට ඒක බුරියානි එකක් නෙමෙයි. ඒ වුණාට මාරම රසයි. අපි ඊට පස්සේ දවල්ට ඒකත් කෑවා. තමයි මම දවල්ට කාලා නිදාගත්තා. හරිද? මගේ ඇඟ රිදෙන හින්දා ඔයගොල්ලෝ WhatsApp channel එකේ ඉන්නවනම් දන්නවා ඇති මං කියනවා ඔයගොල්ලෝට දැන් නිදාගත්තා එහෙම කියලා. ඊට පස්සේ මම නැගිටලා මේ රාමේන් එකක් හදාගත්ත ළමයි හවස් වෙලා. මොකද මේ මට රෑ කන්න බැරි වුණා. හොඳ වෙලාවට ඇත්තටම මම මේක හදාගත්තේ. මේකත් හදාගෙන කෑවා. ඇත්තටම මේකේ ළමයි වතුර වැඩි වුණා මට. ඒ හින්දා නිකන් වතුර රහක් තිබ්බේ. ඒ හින්දා මම මේක ලොකුවට කෑවේ නෑ. හොඳ වෙලාවට බිත්තරේ හදාගත්ත හින්දා බිත්තරේ කෑවා. ඔයගොල්ලන්ට පේන ඇති වතුර නිකන් ලෝද හැලියක් වගේ. පේනවනේ ඉතින් කරන්න දෙයක් නෑ. කෑවා ඉතින්. ඇත්තටම මම ගොඩක් කෑවේ නෑ. පොඩ්ඩයි කෑවේ. කාලා ඊට පස්සේ ළමයි මම දැන් යන්න හදන්නේ මියුසිකල් ෂෝ එකකට. මේ টොප් එක ගත්තේ සෙන් ක්ලෝතින් එකෙන්. මේ ස්කර්ට් එක ගත්තේ ළමයි එළිය ෂොප් එකකින්. මට දැන් මේ ෂොප් එකේ නම මතක නෑ. මං තාම මේ බුත් කෑවේ නෑ. අයිලයිනර් මේකප් ගොඩක් දාගන්න ඕන. දාගෙන එන්න. මේක තමයි අඳින්නේ. ටඩා. හරි මං ටක් ගාලා ළමයි මේකප් එක දාගත්තා. ඔයගොල්ලෝ දන්නවා මගේ මේකප් එක කියන්නේ මොකද්ද කියලා. අයිලයිනර් අඳිනවා, ලිප්ස්ටික් ගානවා, එච්චරයි. ඒක තමයි මගේ මේකප් එක. ඇත්තට මේකප් දාන්න මම පුරුදු වෙනවා ගමන් ඉන්නේ. මං කලින් vlog එකකුත් ඔයගොල්ලන්ට දැම්මා. මේ ඒත් මට හරියට එන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. මං ඉතින් එහෙම දාගත්තා. හරි එහෙනම් මං දැන් යන්නේ ළමයි නෙළුම් පොකුණට. මං දැන් කියන්නම් මම මොකටද මේ යන්නේ කියලා. ඉතින් අපි හැමෝම ආදරය කරන අපේ සචින් චතුරංග අයියාගේ V8 බෑන්ඩ් එක ලොන්ච් කරනවා. ඉතින් සචින් අයියා මටත් ඉන්විටේෂන් එක එවලා තිබ්බා එන්න කියලා. ඉතින් එදා ෂාන් පුතාවා මම රාසයි රැප් අහන්න ඔයගොල්ලෝ දන්නවයි. කනාවා උමාරියාව ගොඩක් දැවන්තෝ ඇවිල්ලා හිටියා. මං ඒ හැම එකෙම ෂොට් ගත්තා. මං ඔයගොල්ලන්ට දාන්නම් බලන්න. එන්න බැරි වුණා ඒට. නාට්‍ය භාෂාවෙන් කියන්න මල්ලි මං වෙනුවෙන් අද නිකන් ආව මෙතෙන්ට ඔයාලා වෙනුවෙන් සින්දු කියලා වලට සපක් දෙන්න. මගේ මල්ලි නිකන් ආවා මං වෙනුවෙන් සින්දු කියලා වලට සපක් දෙන්න. Sunday
සාදට Abari poo poo Abari papa Abari poo poo Abari papa Abari poo poo Abari papa Ababa Ababa Singham Hey hey Ho ho V8 Hi V8 හරි ෂෝ එක ඉවර වුණා. ඊට පස්සේ අපි මෙතන TikTok එකක් කරලා අපිට පේෂානියක්වත් හම්බුණා. ඉතින් අපි මෙතන TikTok එක මේක නම් දකින්න නැති මම TikTok එකේ දාලා තිබ්බා. ඊට පස්සේ එහෙමම අපි ගෙදර ආවා. එහෙනම් ඉතින් හරි. ඔහොම තමයි vlog එක ඉවර වුණේ. WhatsApp channel එක ගැන කියන්න ඕන. channel එකට join වෙලා නැත්නම් දැම්ම ගිහලා join වෙන්න. මම ඒකේ updates දානවා, voice දානවා. දැන් ඉතින් ඔයගොල්ලෝ දන්නවා ගොඩක් කට්ටිය දැන් මගේ channel එකේ ඉන්න හින්දා. ඇත්තටම දැන් මම ඔක්කොම දානවා මගේ දවසේ වෙන දේවල් ඔක්කොම මම දැන් දාන්නේ මගේ WhatsApp channel එකට තමයි. එහෙනම් WhatsApp channel එකට join වෙලා නැත්නම් දැම්ම ගිහලා join වෙන්න. මම comment එක pin කරලා තියෙනවා. එහෙනම් හැමෝම පරිස්සමින් hina වෙලා සතුටින් ඉන්න ඕන. subscribe කරන්න අමතක කරන්න එපා. Bye guys. Free article 10ක් ගමුද badge එකට පළවෙනිද හදනවා වෙලා. එහෙනම් ඉතින් යා. Hello, student visa වලින් වියට්නාම් යන්න ආස ඔයාට තමයි මේ වීඩියෝ එක. මෙයාලා direct university partners ලා. හින්දා ඔයගලන්ට බය වෙන්න දෙයක් නැහැ. හින්දා වියට්නාම් එකට ගිහිල්ලා university එකේ තියෙන හැම ප්‍රශ්නයකටම ඒගොල්ලෝ ඔයගොල්ලොත් එක්කම ඉන්නවා. ඒ කියන්නේ එහෙත් ඒගොල්ලෝගේ office එකක් තියෙනවා. අර countries වලට ගියාට පස්සේ part time job කරන්න දෙන්නේ නැහනේ. අර කරාට පස්සේ pass cancel කරනවා කියනවානේ. මෙතන එහෙම නෑ. ඔයගොල්ලෝ මේ agency එකෙන් ගියොත් ඔයගොල්ලන්ට legally part time job එකක් පවා කරන්න පුළුවන්. ඉගෙන ගන්න ගමන් part time jobs හොයාගන්න බැරි වුණොත් university එකෙන් හරි නැත්නම් මෙයාලා හරි ඔයගොල්ලන්ට ඒ part time jobs හොයලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට part time job එකක් හොයන්න මාසයක් මාස දෙකක් විතර යනවනේ. මාස දෙකක් දක්වා ඔයගොල්ලන්ට එයාලා free accommodation දෙනවා. ඔයගොල්ලෝ part time job එකක් හොයාගෙන settle වෙන මාස දෙකක් ඒගොල්ලෝට free accommodation පවා දෙනවා. වියට්නාම් ගියත් ඔයගොල්ලන්ට American university එකෙන් ඔයගොල්ලෝ කරනවද නැත්නම් UK university එකෙන් ඔයගොල්ලෝ කරලා certificate ගන්නවද කියලා ඔයගොල්ලන්ට ඒක තෝරගන්න පුළුවන්. ඔයගොල්ලෝ Harshas Worldwide Consulting කියන ආයතනයේ through ඔයගොල්ලෝ වියට්නාම් යනවා නම් තෝරගන්න 10 දෙනෙක්ට එයා ටිකට් free හම්බ වෙනවා. ඉතින් මෙයාලා ගාව scholarship තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ badge එකට මුලින්ම බැඳෙන 10 දෙනාට 120ක scholarship එකක් ඒගොල්ලෝ දෙනවා. අනිත් එක තමයි මේ 10 දෙනා අතරින් දෙන්නෙක්ට 130ක scholarship එකක් නැත්නම් 150ක scholarship එකක් ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට choose කරගන්න පුළුවන්. මෙතන තමයි අඩුම වියදමකින් ඔයගොල්ලන්ට වියට්නාම් යන්න හොඳම chance එක.